Time. Oh, shot. Ernie. Oh, my God, it's not. God. Now has he got it? Yes, yes. Sri Lanka, the new champions of the ICC World T20. Well played. They've tried so hard, so many times in the finals. This is their day, and just watch the celebration. One of the greatest in the game. Kumar Sangakkara finally gets his opportunity under the lights here at Mirpur in Dhaka. අන්තිමට ඉතිරි වුණේ නිහඬතාවය විතරයි. 2026 T20 ලෝක කුසලානය අපේ රටේ තියෙද්දිත් අපේම කොල්ලෝ සුපිරියට දෙනාගේ වටෙන් එළියට විසිවෙද්දී ඒ දැනුණු වේදනාව වචන කරන්න අමාරුයි. හැබැයි මේක අහම්බයක් නෙවෙයි. මේක වසර ගණනාවක පද්ධතියේ විනාශයක අවසාන ප්‍රතිඵලය. අද අපි අහන්න ඕන ප්‍රශ්නය මේකයි. මුදා නොගත් ප්‍රදේශයක් වගේ වූ එකම කල්ලියක් යටතේ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් ඉන්නේ රටේ ජනතාවටත් වග නොකියන තැනකද? අපි ක්‍රිකට් බැලුවේ මෙහෙම නෙවෙයි. එදා අපේ කණ්ඩායම කියන්නේ ලෝකේ ඕනෑම කණ්ඩායමක් දනගස්වන්න පුළුවන් සිංහය සෙට් එකක්. මතකද 2014 ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව අපේ ඉස්සරහ අසරණ වුණ හැටි. සංග සහ මහේල 2006 දකුණු අප්‍රිකාව එක්ක කොළඹ තිබුණු ටෙස්ට් මැච් එකේදී 624ක දෙවන්ත සබඳතාවයක් පවත්වමින් ලෝක වාර්තා තබද්දී සනත් සහ මහානාම 1997 දී ඉන්දියාව එක්ක කොළඹ තිබුණු ටෙස්ට් මැච් එකේදී ලකුණු 576ක සබඳතාවයක් ගොඩනගද්දී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලියවුනේ අපේ නමින්. අපේ ක්‍රීඩකයෝ තියපු වාර්තා අදටත් ලෝකයටම අභියෝගයක්. මුරලිගේ ටෙස්ට් කඩුළු 800ක කඩයිම. චමින්දවාස් 2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ඉනිමේ පළමු පන්දු තුනේම ලබාගත් ඒ ඓතිහාසික හැට්‍රික් එක අදටත් ක්‍රිකට් පොත්වල රන් අකුරින් ලියවී තිබෙනවා. අපි එදා ලෝක වාර්තා තුනම අපේ කරගෙන හිටියා. ටෙස්ට් ලකුණු 952ක්, විකට් 6ක්. අදටත් නොබිදුණු වාර්තාවක්. එක්දින ලකුණු 443ක්, විකට් 9ක්. T20 ලකුණු 260ක්, විකට් 6ක්. අද ඒ වාර්තා සමහරක් බිඳී ගිහින් තිබුණත් එදා අපි ලෝකයට ක්‍රිකට් ඉගෙනුවා. හැබැයි අද ඉන්නේ පරාජයට දහසක් නිදහසට කරුණු කියන කණ්ඩායමක්. සුපර් 8 වටේ නවසීලන්ත කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයෙන් පස්සේ නායක දසුන් ශානක කිව්වේ සමාජ මාධ්‍ය නිසා ක්‍රීඩකයෝ මානසිකව වැටෙනවා කියලා. 2024 ලෝක කුසලානයට කලින් ඉන්දිය නායක රෝහිත් ශර්මාගේ බර ගැන සමස්ත ලෝකයම උපහාස කළා. ඔහු කළේ ඒ හැමෝටම උත්තර දෙන්න දැඩි කැපවීමෙන් බර අඩු කරගෙන ලෝක කුසලානයක් දිනා දීමයි. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තමන්ගේ දක්ෂතාවය ගැන ආපු විවේචනවලට උත්තර දුන්නේ මයික්‍රොෆෝන ඉදිරියේ හඬා වැටීමෙන් නෙවෙයි, ක්‍රියාවෙන්. හැබැයි අපේ අය තරගාවලියක් අස්සේ ආබාධ හැදෙනවා. හැබැයි වාණිජ ලීග් පටන් ගන්නකොටම පුදුමාකාර විදිහට සුව වෙනවා. හෂාන් තිලකරත්න කිව්වා වගේ තෙන්දුල්කර් හොඳ පිටිකරුවෙක් වුණාට අපි යාව බැටින් කෝච් කරන්නේ නැහැ. අද අපේ ක්‍රිකට් ඇතුලේ තියෙන්නේ වෘත්තීයභාවය නෙවෙයි, උද්දච්චකම සහ පලි ගැනීම විතරයි. ඇයි අපිට වරදින්නේ? ඒකට පිළිතුර තමයි මීට අවුරුදු 2කට කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කළ විත්‍රසිරි කමිටු වාර්තාව. විශ්‍රාමික විනිසුරු KT විත්‍රසිරි මහතා යෝජනා කළේ ක්‍රිකට් ව්‍යවස්ථාව මුලින්දන් වෙනස් කරන්න. පගාවලින් ඡන්දය අරගෙන එන ක්ලබ් ක්‍රිකට් නියෝජිතයින් වෙනුවට 18 දෙනෙකුගෙන් යුත් වෘත්තීය මණ්ඩලයක් පත් කරන්න යෝජනා වුණා. එහි සමාජිකයන්ගෙන් 5ක්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ අය විය යුතුයි. ඒ යෝජනාවට 2024 ජූලි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණා. හැබැයි අදටත් ඒක ක්‍රියාත්මක නැහැ. ඇයි? මොකද මේ ක්‍රිකට් ආයතන ඇතුලේ ඉන්න බහිරවයෝ තමන්ගේ බලය අතාරින්න කැමති නැහැ. මේක අද කෝටි ගණනක කේක් ගෙඩියක් වෙලා. අපි පාලක මණ්ඩලය ඉවත් කරන්න හදද්දී ඔවුන් පාවිච්චි කරන ලොකුම බය කිරීම තමයි ICC තහනම. 2023 නොවැම්බර් මාසයේදී එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාලක මණ්ඩලය විසිරව හරින්න උත්සාහ කළාම ICC පැය 24ක් ඇතුළත අපිට තහනමක් පැනෙව්වා. හැබැයි අපි හිතන්න ඕනේ දූෂිත පද්ධතියක් ඇතුලේ හැමදාම පරාජය වෙනවට වඩා
අවුරුද්දක් දෙකක් තහනම් විඳගෙන හරි මේ කුණු සෝදා හරින එක වටින්නේ නැද්ද? සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව ඒ අභියෝගයට මුහුණ දුන්නා. අද ඔවුන් ශක්තිමත් රජයේ ඍජු මැදිහත්වීමක් නැතුව ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් හරහා මූල්‍යවංචා ඔප්පු කිරීමෙන් මේ දූෂිතයන් එළවන්න දැන් කාලය හරි. අපි අද ඉන්නේ මං සන්ධියක. එක පැත්තක තියෙන්නේ වසර ගණනාවක් අපිට ආඩම්බරයක් ගෙනාපු ඉතිහාසය. අනෙක් පැත්තේ තියෙන්නේ නිදහසට කරුණු කියන ක්‍රීඩකයන් සහ හොරකම් කරන පාලකයන් ඉන්න අඳුරු අගාධය. පැලැස්තර විසඳුම් දාලා ලෝක කුසලානයක අන්තිම හතරටවත් එන්න බෑ. අපේ පාසල් ක්‍රිකට්, ක්ලබ් ක්‍රිකට් ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඔබ හිතන්නේ මොකද්ද? මේ දූෂිත පාලනය ICC තහනමට බයි තව දුරටත් ඉවසන්න ඕනද? නැත්නම් ක්‍රිකට් නැති වුණත් කමක් නැහැ කියලා මේ පද්ධතිය මුල ඉඳන් පිරිසිදු කරන්න ඕනේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ හඬ බලධාරීන්ට ඇසෙන්න සලස්වන්න.